ගොඩක් අය කියන දෙයක් තමයි ජිම් ගියාට කොහොම එක්සර්සයිස් කරත් චෙස්ට් එක හැදෙන්නේ නැහැ කියලා. ඒක හැදෙන්නේ නැති වෙන්න ගොඩක් හේතු තියෙන්න පුළුවන්. එක හේතුවක් තමයි එක්සර්සයිස් එක හට ගන්න නැති එක. චෙස්ට් එක්සර්සයිස් එකක් කරද්දී බිගිනර් කෙනෙක් වුණත් කාලයක් යන කෙනෙක් වුණත් ඔයා හැමතිස්සෙම සේෆ් ට්‍රැක් එකක් යූස් කරන්න. ඒකෙන් ඔයාට කොන්ෆිඩන්ස් කරන්න පුළුවන් එක්සර්සයිස් එක. ඒක තමයි අයිඩියා එක මේක යූස් කරන එකේ. මොකද අපිට පුළුවන් වෙට් එකක් වුණා සමහර දවස්වලට කරගන්න බැරි වෙන්න පුළුවන්. ටයර්ඩ් වෙන්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම මේ වගේ ට්‍රැක් එකක් යූස් කරාම ඔයාට ඔයාගේ එක්සර්සයිස් එක හොඳට කරගන්න පුළුවන්. බලමු කොහොමද කරන්න කියලා. කකුල් දෙක මෙහෙම ඉස්සරහට කරගන්න එපා. හැමතිස්සෙම කකුල් දෙක ලං කරගන්න. ඒක ඔයාට දැන් කකුල් දෙක දැන් මෙහෙම තියනට වඩා මෙහෙම කරාට පස්සේ ඔයාට පපුව උඩට උස්සලා පපුව ફોකස් කරලා මේ එක්සර්සයිස් එක කරන්න පුළුවන්. හැමතිස්සෙම අංශක 90ට වගේ වැලෙමිට එන්න තියාගන්න. breathe in breathe out important. හැමතිස්සෙම උඩදී ඔයා ලොකු breath එකක් ගන්න. හැමතිස්සෙම ෆුල් රේන්ජ් එකට යන්න බලනවා. මේ විදිහට එක්සර්සයිස් කරන්න එපා. මේ විදිහට පුරුදු වෙන්න එපා. මම එකක් කරලා පෙන්නන්නම්. එහෙම එපා ගන්න හේතුව තමයි මසල් එක ග්‍රෝ වෙන්න අපිට විශේෂයෙන්ම අවශ්‍යයි stretch and squeeze. ඔයා පල්ලෙහාටම කරාම ඔයාගේ මසල් එක ස්ට්‍රෙච් වෙනවා. උඩටම කරාම ස්ක්වීස් වෙනවා. ඒක නිසා හැමතිස්සෙම ෆුල් රේන්ජ් එකට යන්න බලන්න.